වයස්ගත වීමේ සමගම ඇතිවන ඔස්ටියෝපොරෝසිස් කියන වචනය ඔබ අසා ඇති. නමුත් මේ ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකක්ද කියන ඔබ දැනගෙන හිටියද? ඒතර වයස්ගත වීමේදී අපේ ශරීරයේ විවිධ වෙනස්කම් රාශියකට මුහුණ පාන්න සිදු වෙනවා. අපේ අස්තිවල ඝනකම එන්න වයසත් සමග අඩුවීම තමයි ඔස්ටියෝපොරෝසිස් රෝගය කියලා හඳුනාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ පිරිමි පාර්ශවයට වඩා ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වීමට ඇති අවදානම ඉතා වැඩි. ඉතින් මේ ඝනකම අස්තිවල අඩු වෙනකොට මේ ඇතිවන ප්‍රශ්නය මොකද්ද? වයස්ගත වීමත් සමගම සමහර අය වැටීම් වලට ලක් වෙනවා. වැටීම් වලට ලක් වීමේදී ඔබේ අස්තියේ ඝනකම අඩු නම්, ඒ කියන්නේ අස්තියේ ශක්තිය අඩු නම් වැටීමකින් පසුව අස්තිය භග්නයකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබලා දැකලා ඇති මේ වගේ අස්ති භග්නයට ලක් වූ කෙනෙකු ඔස්ටියෝපොරෝසිස් රෝගයට ප්‍රතිකාර ලබා ගන්නවද කියන ගැන සැලකිලිමත් විය යුතුයි. මොකද අස්තියක් භග්නය වෙන්නේ අස්තිය දුර්වලකමක් තියෙන නිසා. ඉතින් මෙම ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ලක්ෂණ මොනවද? ඇත්තෙන්ම මේ ඔස්ටියෝපොරෝසිස් රෝගය ඉතා දරුණු තත්ත්වයට වර්ධනය වෙනකම් කිසිම ලක්ෂණයක් මේ මුලින්ම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ දැකලා ඇති වයස්ගත වීමත් සමගම සමහර අයගේ කොන්දේ වක්‍රතාවය වෙනස් වෙනවා. වක්‍රතාවය වෙනස් වීමත් සමගම සමහර අයට කොන්දේ කැක්කුම කියන දේ මේ සුලභව දකින්න ලැබෙනවා. ඒ වගේම සමහර අයගේ උස අඩු වෙනවා. මේ තත්ත්වයන් ඔස්ටියෝපොරෝසිස් වල මූලික ලක්ෂණයන් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මම කලින් කිව්වා වගේ වැටීමකින් පස්සේ යම් කිසි කෙනෙකුගේ අස්තියක් කැඩිලා තියෙනවා නම්, අස්ති භග්නයට ලක් වෙලා තියෙනවා නම් ඔබ සැලකිලිමත් වෙන්න ඕන. මේක අස්තිය භග්නය වෙලා තියෙන්නේ මොකද? මේ අස්තිය දුර්වල නිසා. ඒ කියන්නේ ඔස්ටියෝපොරෝසිස් රෝගය තියෙන නිසා. ඒ වගේ ඔස්ටියෝපොරෝසිස් රෝගය තියෙනවා නම් මේ අඳුනාගන්නේ කෙසේද? මේ සඳහා මේ විශේෂ පරීක්ෂණයක් කරන්න පුළුවන්, ඩෙක්සා පරීක්ෂණය කියලා. මේ ඩෙක්සා පරීක්ෂණය තුළින් ඔබගේ අස්තිය ඝනකම වෙනලා ඔස්ටියෝපොරෝසිස් රෝගය තියෙනවද කියන එක මුලින්ම අඳුනා ගන්න පුළුවන්. අඳුනා ගැනීම වැදගත්ද? ඔව්, ඉතාම වැදගත්. මොකද ඔස්ටියෝපොරෝසිස් රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් රෝගයක් නිසා. මේ සඳහා ඖෂධ ගණනාවක් තියෙනවා. ඩෙක්සා පරීක්ෂණය සිදු කරගෙන ඔබට ඔස්ටියෝපොරෝසිස් රෝගය තියෙනවා කියලා අඳුනගත්තොත් ඖෂධ මුලින්ම පටන් ගැනීම තුළින් අස්තිවල ඝනකම මාස ගාණක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය කරලා සිය භග්නයක් සිදු වෙන්න තියෙන අවදානම අඩු වෙන තත්ත්වයටම අස්තිය ශක්තිමත් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ එදිනදා ආහාරයේ කැල්සියම්, විටමින් D කියන දේවල් අඩංගු වීම ඉතා වැදගත්. ඒ වගේම විටමින් D අපිට ගොඩක්ම හම්බෙන්නේ ඉරුවෙලියෙන්. ඉරුවෙලියට නිරාවරණය වැඩිපුර නිරාවරණය නොවන අය විශේෂයෙන්ම විටමින් D සප්ලිමන්ට් එකක් ලබා ගැනීම ඔස්ටියෝපොරෝසිස් බලා කර ගැනීමට වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාකාරීව සිටීම, ව්‍යායාම කිරීම වගේ දේවලුත් ඔස්ටියෝපොරෝසිස් රෝගය වළක්වා ගන්න ගැනීමට අපිට අනුගමනය කරගන්න පුළුවන් පිළිවෙත්.